ඔන්න ඔයාලට මම අද හාස්කමක් පෙන්වන්න හදනවා. පුංචි හාස්කමකුත් පෙන්වන්නයි ලෑස්තිය. ඉතින් මේවට ඇස් වහනම් වදින්න එපා. මොනවද දන්නවද හාස්කම? මෙන්න මේ ඇවිල්ලා මගේ ෆ්ලේම් ගහ. මෙන්න මේ ලොකු මම ඔයාලට මේකෙන් පෙන්වන්නම්. මෙන්න මේ ලොකු ෆ්ලේම් ගහේ මේ පැත්ත කොලේ තියෙනවනේ. මේ පැත්ත කොලේ විතරක් ඉතුරු වෙන්න මේකේ මොකද මේ කොළ 1 2 3 4යි 5ක් තිබ්බා. මෙහා පැත්තෙන් කොලයක් තිබ්බා. ඒක ඉතුරු වෙන්න මම මෙන්න මෙහෙම කට් කළා ඔයාලට පෙන්වන්නේ මේ. මෙන්න දැන් එක කොලයක් තියලා කට් කරා. මොකද කට් කරගන්න විදියක් නෑ. කට් මුල් තිබ්බේ ෆ්ලේම් ගහේ මේ කොලේ විතරක් ඉතුරු කරගන්න පුළුවන් විදිහට තමයි කට් මුල් තිබ්බේ යාළුවනේ. ඉතින් මම ඔයාලට මේකෙන් පෙන්වන්න හදන්නේ මොකක්ද දන්න පුංචි පුංචි හාස්කමුත් එනවා අපිට. ඒ හින්දා අපි කරන්න ඕනේ මේ වගේ වෙලාවක කිසිසේත්ම බය නැතුව කට් කරගන්න. එහෙනම් සුපුරුදු පරිදි රෝහිණී ඇන්තෝරියම් ප්ලාන් කටුගස්තටින් මම 0729373 WhatsApp නම්බරෙත් මතක් කරන ගමන් මේක පෙන්වන්න. මම මේකින් දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ගහ දැන් දෙකට කැපුවා. දෙකට කපලානේ දැන් මේ තියෙන්නේ. එතකොට ගස් දෙකක් වෙනවනේ. එක ගහ දෙකට කපලා මේක ගත්තේ රුපියල් අපි හිතමුකෝ 2500කට කියලා. 2500ට අරන් මේක දෙකට කැපුවම ගස් දෙකක්. එතකොට රුපියල් 2500 දෙකක් වෙනවා. ඔන්න මම ඒ හින්දා හිතුවා ලාභයක් ගන්න ක්‍රමයක්. හොඳද? ඊට පස්සේ බය නැතුව දෙකට කැපුවේ. මේක ප්ලේම් කියලා මේකේ කොලේ ලියලා පෑනේ. ඒක දැන් මැකිලා ගිහින් නමුත් මේ ඉරි අකුරු ටික තියෙනවා. හරිද? ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මොකද කරේ? මේක දැන් කැපුවා එක කොලයක් තියලා. ඔන්න බලන්නකෝ එහෙනම් යාළුවන්ට මේකේ හාස්කම. දැන් මේ එක කොලේ තියලා කැපුවේ එකේ මෙන්න මේ පේනවද? මෙතන පැල එකක් තියෙනවා ලොකුට. හොඳද? මෙතෙන්ද පැල දෙකක් තියෙනවා යාළුවෝ පේනව නේද? එතනින් පැල දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තෙත් පැල දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම පැල පහක් ඇවිල්ලා. මම ඔක හොඳටම පෙන්නන්නම්කෝ. තම් පේනුන්නේ නැහැ කිව්වොත් එහෙම මේ තියෙන්නේ. දැන් මේ මෙතන පේනවද? මෙතන පැල දෙකක් තියෙනවා එකටම ඇවිල්ලා. පේනව නේද? මෙතන පැල දෙකයි. ඊළඟට යාළුවනේ චුට්ටම් පෙළ දෙකක් මේ පැත්තෙන් තියෙනවා පෙන්නන්නද මම අද මීඩියා ටිකක් මේකට උඩින් දැම්මනේ වැඩේ උනේ මම වීඩියෝ එකක් කරන්න හිටියේ නෑනේ මේ මෙතනත් පෙළ දෙකක් තියෙනවා පේනවද යාළුවන්ට එතනත් පෙළ දෙකක් තියෙනවා ඊළඟට මෙතන දෙකයි හොඳටම බලන්න මේ මෙතන දෙකයි හතන දෙකයි මෙතන මේ පැත්තෙන් ලොකු එකයි එතකොට පෙළ පහක් ඇවිත් තියෙනවා කොහොමද යාළුවනේ එක කොලේ වුණත් අපිට පෙළ පහක් ඇවිත් තියෙනවා ඊළඟට ඒ හාස්කමේ අනිත් හාස්කම මොකද්ද දන්නවද යාළුවනේ? මෙන්න මේ ටොප් කට් එක දැන් සීසන් වෙලා. ඒකේ වලට පේනවද දැන් මෙතන? මේ බලන්න යාළුවනේ දැල්ලක් ඇවිත් තියෙන විදිය. අයිනෙන් හොඳට ලස්සන අලුත් දැල්ලක් ඇවිත් තියෙනවා පේනවද ඔයාලට? ඔන්න දැල්ලක් ඇවිත් තියෙනවා පේනවද මේ ලස්සන දැල්ල? මෙතනින් පේනවද අලුතින් තව දැල්ලක් එනවා මේ? පේනවද? තව දැල්ලකුත් ආයෙත් මේ එනවා. පේනවනේ? ඒ කියන්නේ ඒකත් පඳුරු ගහලා. පේනව නේද යාළුවන්ට? මේ මෙතනින් අලුතින් ආපහු මේ තියෙන්නේ මෙතනින් ආපහු මේ වෙනම පඳුර ගහලා එකක් හැදෙනවා. එතනින් දැන් තවත් චූටි එකක් හැදෙනවා පේනවද? අර තවත් චූටි එකක් හැදෙනවා. টොප් කට් එකත් එතකොට පඳුරු ගහගෙන හොඳට හැදිලා තියෙනවා. টොප් කට් එක පඳුරේ පැල 3යි. බොටම් එකේ පඳුරේ පැල 5යි. ඔන්න මේ වෙලාවෙම කියනවා මේ දෙකම මම ඔන්න විකුණනවා. හොඳද? මේ චුට්ටම් පැල නම් ඉල්ලන්න එපා. ඉතින් චුට්ටම් පැල නෙමෙයි මේ පඳුරම එකට දෙනවා. යාළුවෙක් ඉල්ලනවා නම් ඉල්ලන්න. දැන් මේක ගත්ත ගාන මට හොයාගන්න පුළුවන්. කිසිසේත්ම බය වුන් නැතුව කපා ගන්න. ඔන්න දෙකට කපලා දාන්න බය නැතුව මං කියනවට. හරි යාළුවනේ. එහෙනම් මෙන්න මේ විදිහට පෙළබෝ කරගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ වගේ තනි කොලීට හරි එහෙම නැත්නම් මම ඔයාලට කියලා දීලා තියෙනනේ කොළ නැතුව හරි කමන්නේ පෙළබෝ කරගන්න කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවනේ මෙතන පැල මේ දෙකම ඔයාලට ඕන නම් ඉල්ලන්න මන් දෙනවා මෙතන පැල 3ක් තියෙනවා ලොකු එක්කනයි පොඩි එක්කනයි තව චුට්ටන් එක්කෙනෙකුත් වෙනවා තවත් එනවා ඇති කොහේ හරි බලමු. ඊළඟට මේකේ පැල 5යි ඔය ඔක්කොම දෙන්නයි ඔයාලට ලෑස්ති දැන්. කැමති යාළුවෙක් ඉන්නවා නම් කතා කරලා ඉල්ල ගන්න 0.728973 WhatsApp නම්බරේට. හොඳද එහෙනම් මේක දෙනවා රුපියල් 3000කට මේකත් දෙනවා රුපියල් 3000කට කැමති යාළුවෙක් ඉන්නවා නම් කතා කරන්න. මේක 2500ට දෙමුකෝ. පැල 5යිනේ. මේක 3000යි. ඔන්න ගණන් කිව්වා එහෙනම්